සුබ දවසක් සියලු දෙනාටම. අද දිනේ අපි අලුත් වැඩසටහනකින් සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ 9 සිට 22 දක්වා කොරියානු රජයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඒ වගේම මහලි අධිකාරියේ කෘෂි විශේෂඥ පිරිසක් සූරු කෘෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනකට සම්බන්ධ වුණා. විශේෂයෙන් මෙහිදී කොරියානු රාජ්‍යයේ සූරු කෘෂිකර්මාන්තයේ නවීන තාක්ෂණයේ භාවිතාවන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමක් සිදු වුණා සහ අධ්‍යයනයන් සිදු වුණා. විශේෂයෙන්ම මේ සඳහා ජෝදානයේ කෘෂි විශේෂඥ පිරිසකුත් සම්බන්ධ වෙලා හිටියා. ඒකට අද දිනේ අපේ වැඩසටහන අන්නේ පුහුණු වැඩසටහනට සම්බන්ධ තමයි සිදු වෙන්නේ. විශේෂයෙන් එහිදී මොනවද ලබාගත් අත්දැකීම්, නව තාක්ෂණික දේවල් කොහොමද ඒවා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ දියුණු කරන්න කොහොමද භාවිතා කරන්න කියලා තමයි අද වැඩසටහනෙන් ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. Can you please explain the innovation workshop of digital agriculture innovation capacity reinforcement? This is our 3-year program. So starting from 2024, we're going to do it until 2026. We're going to also invite people from Sri Lanka and Jordan. And also we're going to visit those countries and share our information to your countries as well. This is very important workshop for us and for your country as well, because this is a good opportunity to share the digitalizing agriculture sectors. So we think that we would like to continue our cooperation and also knowledge sharing among these 3 countries. Thank you. මේලා ඉන්නේ දකුණු කොරියාවේ සෝල් අගනුවර බොට්නික් හොටලේ. විශේෂයෙන්ම මේලා අපි සම්බන්ධ වෙලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි මහලි අධිකාරියයි විශේෂ පුහුණු වැඩසටහනකට, විශේෂයෙන්ම ඩිජිටල් කරණය සම්බන්ධය කෘෂිකර්මය සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩසටහනේ ප්‍රධාන ආරාධනය ලැබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ඉතින් මේ අවස්ථාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා මාත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අතනම අධ්‍යක්ෂතුමනි, මම පළවෙනිම අහන්න කැමති මෙම පුහුණු වැඩසටහන සඳහා විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා මහලි අධිකාරිය ඇයි තෝරා ගැනීම ප්‍රධාන හේතුව? විශේෂයෙන්ම තමයි මේ වගේ වැඩසටහනකට අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම බොහොම සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධ වෙලා ඉන්න කෘෂිකාර්මික කටයුතු කරන ප්‍රධාන ඒජන්සි දෙකක් තියෙනවා. එකක් තමයි මහවැලි අධිකාරිය, අනිත් එක තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉතින් අපි කල්පනා කරා මේ වැඩසටහනේදී අත්තම අධ්‍යක්ෂක ජෙනරාල් තුමාත් කල්පනා කරා මහවැලියේ විශාල දායකත්වයක් ලබා දෙනවා කෘෂිකර්මයේ සම්බන්ධයෙන් 120ට වැඩි දායකත්වයක් මේ අනිත් එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනිකුත් ආයතන මගින් නිෂ්පාදනය කරන අලුත් තාක්ෂණයන් ගෙනියන්න විශාල දායකත්වයක් මහවැලිය සපයනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වැඩසටහන සඳහා මේ ඩිජිටල් කෘෂිකාර්මික තාක්ෂණය කියන්නේ අලුත් තාක්ෂණයක්, මේ තාක්ෂණය ගෙනියන්නත් විශාල දායකත්වයක් සපයා ගන්න තමයි අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක මහවැලිය අපි යොදාගත්තේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මහලි අධිකාරිය වැදගත්කම තෝරාගෙන අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. මේ වෙලාව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥ ව්‍යාප්ති අනුර විජේතුංග මහතා. ඔබතුමා මම දින 14කට ආසන්න කාලයක් මේ කොරියානු රටේ මේ ඩිජිටල් කරණය සම්බන්ධයෙන් තාක්ෂණික පුහුණුවක් ලබා ගත්තා. මට කියන්න පුළුවන්ද අනුර මහතා කොහොමද අපි මේක ශ්‍රී ලංකාවට ගලපා ගැනීම කරන්නේ? ඇත්තටම දැන් අපි දැක්කා දැන් අපේ රටේ තුන කාලෙක ප්‍රශ්නයක් තමයි ඇහුවේ. අපේ රටෙත් පෞද්ගලික අංශය මැදිහත් වෙලා විශාල වශයෙන් රාජ්‍ය අංශය නම් තා වඩුයි. නමුත් පෞද්ගලික අංශය මැදිහත් වෙලා මේ වගේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් ටෙක්නොලොජිස් පාවිච්චි කරන තැන් තියෙනවා. දැන් නුවරඑළිය පැත්තේ තියෙනවා. නමුත් හැබැයි මේක අපි කියන්නේ ප්‍රචාරණය වෙනවා හරි අඩුයිනේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව තමයි ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන මේකට. නිසා හැබැයි දැන් අපි කොරියානු සමූහාන්වේදී අපි දැකපු කාරණයක් තමයි මේ රජයේ ලොකු මැදිහත් වීමක් මේකට තියෙනවා. අධ්‍යාපනික ආයතන වලින් පිට වෙන දුවදරුවන් ඒ වගේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි උගන්වන තැන් වලට නැත්නම් ෆාම්ස් වලට දාලා එතනින් පුහුණු කරලා ඊට පස්සේ ඒගොල්ලෝ කෙලින්ම ව්‍යවසායකයන් බවට පත් කිරීමේ ක්‍රමවේදයක් මේ දින මම හිතන්නේ මේ සිස්ටම් එක අපිට කෙලින්ම අනුගත කරගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දෙගොල්ලම අපි එකතු වෙලා අපි ෆාම්ස් කියනවා. ෆාම්ස් වල මේ වගේ ටිකක් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න වෙයි. හැබැයි කරාට පාඩුවක් නෑ රටේ. මොකද අපි යන්න ඕන ස්මාර්ට් ඇග්‍රිකල්චර් ටෙක්නොලොජිස් වලට තමයි. ඒ නිසා අපිට එකතු වෙලා මේ වැඩේ මේ ඊටම සාර්ථකව අපේ තියෙන අපේ
ඉහළ බලධාරීන් සමග සාකච්ඡා කරලා මේ වැඩේ කරගෙනීමේ හැකියාව අපිට තියෙනවා. මොකද මේ පවතින ක්‍රමයක් එක්ක කරගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම අපි දකින්නේ මේක ව්‍යාප්ති ක්‍රමවේදයක් විදිහට. ව්‍යාප්ති දැන් අපි සාමාන්‍ය ගොවි පුහුණු, ඒතකොට ඩිමොන්ස්ට්‍රේෂන්, එතකොට ෆීල්ඩ් ડેස්, ඒ වගේ දේවල් පරිබාහිර වලට ගිහින් වෙන විශේෂ වශයෙන් දීර්ඝ වශයෙන් කරන දීර්ඝකාලීන කැපැසිටි ඩෙවලොප්මන්ට් එකක් මේක දෙන්න ඕන. ඒකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් රජය කරන්න වෙයි. එහෙම අනිවාර්යෙන් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ඒකට සාර්ථකව මුහුණ දෙන්න. මම හිතන්නේ සාර්ථක වැඩසටහනක් ලංකාවේ ගිහිල්ලා අපි හදපු ඇක්ෂන් ප්ලෑන් එකත් එක්ක අපි ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන් වුණොත් ලොකු දීර්ඝ වැඩසටහනකට ගිහිල්ලා අපි සාර්ථක නිෂ්පාදන ඵලදායීතාව විහිළ දැන්වීමේ වැඩසටහනකට අපිට යන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඔව් එහෙනම් ඔබතුමාගේ අදහසනේ අපිට පේන යනවා ලංකාවේ ප්‍රධාන කෘෂිකර්ම ආයතන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් දෙවනි ආයතන ශ්‍රී ලංකා මහල අධිකාරියටත් එකතු වෙලා මේ ගමන අපි ඉස්සරහට ගෙන ගියොත් අපිටත් මේ තාක්ෂණය ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගැනීමේ හැකියාව සහ ළඟා කර ගැනීමේ හැකියාව ලැබෙන බව යම්කිසි තහවුරුවක් වෙනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි. ඔව් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකා මහල අධිකාරියේ කෘෂිකර්ම අධ්‍යක්ෂක අනුර ජයවීර මහතා. දැන් මෙතුමාත් විශේෂයෙන් මෙතුමා ඇතුළු කණ්ඩායම සහභාගී වුණා මේ පුහුණු වැඩසටහන සඳහා. ඒකෝර මම හිතන්නේ දින 10ක 12ක අධික කාලයක් ඩිජිටල් කරණය ස්මාර්ට් ඇග්‍රිකල්චර් පුහුණුවක් අපි ලබා ගත්තා. මම කැමතියි ඔබතුමාගෙන් අහන්න කොහොමද මහවැලි අධිකාරිය තුළ මේ ලබාගත් දැනුම අපි ක්‍රියාත්මක කරලා මහවැලියට මේක ගලපගන්න. ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේ මම හිතන්නේ අපි මේ වෙනකොටත් වර්තමාන වෙන විටත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හැටියට විශේෂ ව්‍යාපෘති කීපයක් දියත් කරලා තියෙනවා මේ සුහුරු කර්මාන්තයේ ගුයින් අතරට රැගෙන යාම සඳහා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා මේකෙදි තවදුරටත් පුහුණු වැඩසටහන් පවත්වන්න. ඒ වගේම ආදර්ශන පවත්වන්න. ඒ වගේම මේ සම්බන්ධ උපකරණ ලබා දීම සඳහා හබ් එකක් නැත්නම් යාන්ත්‍රීකරණ ඒකක හඳුන්වා දෙන්න. මෙවැනි ඒකක සහ පුහුණු වැඩසටහන් තුළින් මේ වැඩසටහන් මේ අපි ලබාගත්තු උකහාගත්තු දැනුම ඒ වගේම අත්දැකීම් ටික අපේ ශ්‍රී ලාංකීය ගොවි ප්‍රජාව වෙත රැගෙන යාම සඳහා විශේෂයෙන් තරුණ ප්‍රජාව සඳහා මේ අලුත් තාක්ෂණය රැගෙන යාම සඳහා විශේෂ වැඩසටහන් ටිකක් අපි ඉදිරි වසර තුල ක්‍රියාත්මක කරන්න සැලසුම් කරනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන ගුණාත්මක නිෂ්පාදන රටට හඳුන්වා දීම, ඒ වගේම තරුණ ප්‍රජාව තවදුරටත් කෘෂිකර්මාන්ත තුළ රඳවා ගැනීම, ඒ වගේම ඔවුන්ගේ ආදාය මට්ටම ඉහළ නැංවීම මේ වැඩසටහන් තුලින් අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා විශේෂ වැඩසටහනක් අපි ලබන වසරේ ක්‍රියාත්මක කරන්න සැලසුම් කරනවා. ඇත්තටම මට ඔබතුමාගේ අදහසින් වෙන්නේ කොරියානු රාජ්‍යයේදී අපි දැක්කා සූර්ය කෘෂිකර්මාන්තයේ කොයිතරම් දැනකට ගෙනල්ලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඉදිරි අනාගතයේ මහවැලි කලාප තුළ මෙවැනි ගම්මාන පටන් ගනීවි. ඒ කියන්නේ ලංකාවට මේ තාක්ෂණය ගෙනල්ලා අපිට අපනයන තත්ත්වයේ කෘෂිකාර්මික වෙළඳපළකට ඉදිරිපත් කර හැකි අස්වනු සහිත තාක්ෂණයක් සහිත කෘෂිකර්මයක් බිහි කරන්න හැකි කියන බලාපොරොත්තු ඇතිව අපි ඔබතුමාට සමුදෙනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි. ඔව්. හොඳයි මේ පුහුණු වැඩසටහන සඳහා විශේෂයෙන්ම රඹගන්වැය කලාපයත් සම්බන්ධ වුණා. විශේෂයෙන් රඹගන්වැය කලාපයේ නියෝජ්‍ය නිවාසික ව්‍යාපාර කෘෂිකර්ම පුෂ්පකුමාර මහතා මේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණා. ඇත්තම පුෂ්පකුමාර මහතා ඔබ දකින්න ඇති කොරියාවේ මේ තාක්ෂණය කුමන ආකාරයෙන් පාවිච්චි කරනවද කියලා. ඒක මේ වැඩසටහනේ අපි තෝරාගත්ත ක්‍රියාත්මක සැලැස්මක් සකසන්නේ එහිදී තෝරාගත්තේ ඔබතුමාගේ කලාපය. මට ඔබතුමා පැහැදිලි කරන්නකෝ රඹගන්වැය වැනි දුෂ්කර කලාපයක අපිට මේ තාක්ෂණය අරගෙන ගිහිල්ලා අපිට පුළුවන් මේ ස්මාර්ට් විලේජ් සංකල්පය ගොඩනගන්න. ඇත්තටම මේ අනුමතය මේ අපිට දැන් මේ වෙනකොටත් අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් ආරම්භ කරලා තියෙනවා. නමුත් අපි කොරියාවේ මේ සති දෙක අධ්‍යයනය තුළ විශාල වශයෙන් ලොකු අධ්‍යයන ටිකක් ලබා ගත්තා. මේ ඩිජිටල් කරණය සම්බන්ධයෙන් වර්තමාන රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඩිජිටල් කරන එක ප්‍රමුඛතාවය දීලා තියෙනවා. ඉතින් ඩිජිටල් ඇග්‍රිකල්චර් වලට අපි යන්න ඕනේ අපේ රට ඉස්සරහට යන්න නම්. ඇත්තටම මේ කොරියාව තුළ මේ සති දෙක තුළදී අපි විශාල අධ්‍යයන සම්භාරයක් ලබා ගත්තා. නවීන තාක්ෂණයත් එක්ක ඒගොල්ලෝ කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියන එක. අපි අපේ රටේ අපි පාවිච්චි කරන දැනට ආරම්භ කරලා තියෙන පැකේජ් වලට වඩා අමතරව ලොකු තාක්ෂණයක් අපිට මේකට ඇතුළත් කරගන්න පුළුවන්. එතන ගොඩක් සතුටුයි මේ වගේ අවස්ථාවකට අපිට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්වත්. මොකද අපි දන්න රාමුව තුළ රාජකාරී කරාට අපිට අලුත් දේවල් දකින්න අත්දැකීම් ලබන්න තමයි අපි පන්නරේ ලබන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂය තුළදී රඹගන්වැය කලාපේ ගොවීන් 50ක් තෝරගෙන අපේ ක්‍රියාත්මක සැලැස්මක් අපි මෙහි සකස් කරා. ඒක අපේ
ක්‍රියාත්මක සලස්මට ඇතුළත් කරලා ලබන වර්ෂය තුළ මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා අපේ රටට ඩිජිටල් ඇග්‍රිකල්චර් සංකල්පයේ මහවැලිය තුලින් ආරම්භයක් වශයෙන් හඳුන්වා දීලා. එහෙනම් ඔබතුමාගේ අදහස් වලින් පෙනී යන්නේ මම හිතන්නේ අපිට අනාගතයේ ගන්න පුළුවන් ඒ රබ ගැන්වෙන කලාපයේ ඩිජිටල් කරණය වූ ගම්මාන. ඇත්තට මෙතෙන්ට තමයි ප්‍රධාන පරමාර්ථය මෙවැනි පුහුණු වීම වලින් බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. විශේෂයෙන් මේ කොරියානු පුහුණු වැඩසටහන සඳහා මහලි අධිකාරියේ විවිධ කලාප නියෝජනය වන ආකාරයට තමයි අපි තෝරා ගැනීම සිදු කරේ. මේ අවස්ථාවේ මාත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා බී කලාපයේ නියෝජනය වාසි ව්‍යාපාර කෘෂිකර්ම තුෂාර මහතා. ඉතින් එතුමා මම හිතන්නේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් මේ වැඩසටහන ඇතුළත ලබා ගත්තා. ඒකම බී කලාපයේ ගත්තොත් ලංකාවේ කෘෂිකර්මයේ ඇතුළේ මේ සූර්ය කෘෂිකර්මාන්තය දිනු කරන්න විශාල වැඩසටහන් ප්‍රමාණයක් මේ වලට තරඹලා තියෙනවා. මට තුෂාර මහත්තයා පැහැදිලි කරන්නකෝ මේ ලබාගත් දැනුම කොහොමද අපි ගලපගන්නේ මහවැලිය ඇතුළට විශේෂයෙන් බී කලාපයට. ඔව් ඇත්තටම ගත්තොත් මේ වෙනකොට බී කලාපයේ සුහුරු කෘෂිකර්මාන්තයේ විදිහට ආරම්භ කරපු වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා සුහුරු කෘෂිකාර්මික පද්ධති කටලා දීලා තියෙනවා 400කට ආසන්න ප්‍රමාණයක් බී කලාපය තුළ. ඊට අමතරව නවීන ආරක්ෂිත ගෘහ 100කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මයේ බී කලාපය තුළ ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපි දැකපු දෙයක් තමයි මේ තාක්ෂණික මෙවලම නියමිත ආකාරයකට ඒක පාවිච්චි වෙලා නැහැ මේ වෙනකොට. ඉතින් අපි දැක්ක දෙයක් තමයි කොරියාවේදී අපි අවිදපු ශේෂවලදී දැකපු විශේෂම දේ තමයි ඒ තාක්ෂණික ක්‍රමවේදය සහ විශේෂයෙන්ම ශාක පෝෂක කළමනාකරණය. එතකොට ඒකේ මේ රෝග පලිබෝධ පාලනය වගේ විෂයන් ගැන ඉතාමත් මේ හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි දැකපු විශේෂ දෙයක් තමයි ලංකාවට සාපේක්ෂව මේක විවිධ කාලවලදී මේ කෘෂිකර්මය පාලනය කරන්න අවශ්‍ය සියලුම සාධක කොරියානු මේ අපි දැකපු ශේෂවලදී පාලනය වෙලා තියෙනවා. අපි ගත්තොත් උෂ්ණත්වය වෙන්න පුළුවන්, වර්ෂාව වෙන්න පුළුවන්, ආර්ද්‍රතාව වෙන්න පුළුවන් සියලුම දේවල් පාලනය කරලා ක්‍රියාත්මක වෙන තැනක් තමයි මෙහෙ දැක්ක. ඉතින් ඒක මම හිතනවා බී කලාපයේදීත් අපිට විශේෂයෙන්ම අපිට උෂ්ණත්වය පාලනය කිරීමේ විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. උෂ්ණත්වය වැඩි කාලෙදී කොහොමද අඩු කරගන්න කියන එක ගැන මෙතෙන්දී අපිට විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැනගත්ත දෙයක් තමයි දැනට තියෙන මේ මෙවලම් වලට අවශ්‍ය විශේෂයෙන්ම රෝග පලිබෝධ පාලනය සහ අභ්‍යන්තර කළමනාකරණය ගෘහය තුළ අභ්‍යන්තර කළමනාකරණය ඉතාමත් හොඳින් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපි දැකපු දෙයක් තමයි බී කලාපය සහ කොරියානු මේ රජයේ අපි දැනට ඇවිදපු ශේෂවල තියෙන විශේෂම දෙයක් තමයි එකම භූමි රටාවක් තියෙන්නේ මම දැකපු විදිහට. මොකද බී කලාපයක් ගත්තොත් ලොකු ෆ්ලැට් ලෑන්ඩ් තියෙන්නේ. පස ගත්තොත් මම හිතන්නේ අපි දැකපු NCB පසේ ටයිප් එකක්ම තමයි මේ කොරියාවේ තියෙන්නේ. එතකොට කොරියාවේ වී වගාව දියුණු කරපු විදිය ඒ වගේම ඒ වී කුඹුරු ඉඩම්වල කොහොමද එළවලු වගාවල් ක්‍රියාත්මක කරපු විදිය සහ ඒව අපිට යොදා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉදිරියේදී නව කෘෂි පින්මක් විදියට තාක්ෂණික පින්මක් තියාගෙන බී කලාප විදියට අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ අදහස මම පෙනී යන්නේ මම හිතන්නේ දැනට පවතින සුහුරු කෘෂිකර්මාන්තය අඩුපාඩු හදාගෙන මේ තාක්ෂණයත් යොදාගෙන ලොකු ගමනක් අපිට ඉදිරියට යන්න පුළුවන් මේක. Good morning. Good morning. Can you please explain your idea regarding that workshop? We and our friends from Sri Lanka, we took this training on smart agriculture and digital agriculture. It was a very good training. We benefit a lot. We visit many farms. We see a new technology and also some project they combine technology with social, and it was a good chance to us to increase our knowledge and experience on this field. Okay, thank you. Then another question: can we exchange your country experience with Sri Lanka? Can you next time? Yes, in our country, I think Sri Lanka, a country with a lot of rainfall and a lot of vegetation, and the type of agriculture may be a little bit different, but we could check the similarity between the two countries, so they could benefit from us how to cultivate in seasons where it's drought and how to manage the water harvest
water use efficiency, water productivity on those like sector. And we could benefit from Sri Lanka to see what there's crops or variety we could introduce to Jordan to increase the soil fertility and also use like a ground cover or as a beneficial crop for the farmer to diversify their production, especially in Jordan Valley, whereas the land is good quality, similar to Sri Lanka. In future, if you invite us, we can join with your country and come to your country and exchange your experience, both of us. Okay. Yes, you. for sure, yes. Thank you very much. Thank you. Okay.